කොණපු බණ්ඩාර මේ දෝන කතන සම්බන්ධයෙන් ඔව්. මේ ඉතිහාසයේ ඉතින් ඉදිරිපත් කරන බොහෝ කරුණු එක්ක සාවද්‍ය. ඔව්. එහෙම නැත්නම් විකෘති කිරීම වලට ලක් වෙච්ච එකක්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරද්දී නිෂ්පාදන ගැටලු මතුවෙන එක ස්වාභාවිකයි. ඒතර මම තොරගටි ජැක්සන් ඇන්තනි මහතාව මරි උනන්දු වුණා මේ චිත්‍රපටයේ මේ යාර කුවාසයන්ට මේ විචාර රඟපාන ගොඩක් වණ්ඩාරගේ. ඊට පස්සේ ඒක කරුන්නේ නැහැ. ඊට පස්සේ ඒ සම්බන්ධ ලොකු උනන්දුවක් දක්වලා සනක් ගුණතිලක පාත්‍රය. ඇත්ත වශයෙන්ම මම දැන් කොළප වණ්ඩාර ගාව මට මතක් වෙන්නේ ඒ මාළු. ඔය අනේක හොඳ ප්‍රශ්නයක් මේ ඇත්ත වශයෙන්ම ලංකාවේ නැහැ ෂූටින් අස්සියෝ කියලා ජාතකට ඔබ විශ්වාස කරන්නේ දන්නේ මේ මේගොල්ලෝ කොයිතරම් ෂූරද කියන එක. දැන් හිමාල් පමණක් නෙමෙයි තනිත් සිට වරිත් රංගපාපු අයත් දිනෙත් සිල්වා මේක ශ්‍රියන්ත මෙන්ඩිස් මහෙන්ද්‍ර පෙරේරා මේ සනක ගුණතිලක මේ ආදි වශයෙන් වෙන විශාල පිරිසක්. මේ අතරින් වැඩි දෙනෙකුට අස්සියෝ මේ කොට යන්න සිද්ධ වුණා. මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න හොඳම සටන් අධ්‍යක්ෂවරයා චිත්‍රපටවල ඔව් වෙන්න ඕනේ කියලා මම හිතනවා. මේ වසන්ත කුමාරවිල. හරි වැදගත් ප්‍රශ්නයක් ඔබ අහන්නේ. දැන් ඔය මේ ඇත්ත වශයෙන්ම එහෙම ට්‍රෙන්ඩ් එකක්. මගේ ඊළඟ නිර්මාණ කළා ඉවරයි ඇත්ත වශයෙන්ම. ඔබ දන්නවා ඒක මම. හිතානේ රුගත කලේ. ඔව්. ඒ නම සැඟවුණු නගරේ. හොඳයි අද සාකච්ඡාවට අපිත් එක්ක අද සහභාගී වන්නේ වේදිකාව රූපවාහිනිය ඒ වගේම රිදී තිරය ජයගත් සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම ඔහු ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්තිපත්‍ර කතුරුවරයෙක්. නම කිව්ව පමණින් ඔබ අඳුරන මගේ හිත මිත්‍ර ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්තයා. අයිබෝන් ජයන්ත. අයිබෝන්. ජයන්ත මම අද ඇත්තටම ඔබත් සමග සාකච්ඡාවට සහභාගී වන්නේ ඔබගේ නවතම චිත්‍රපටය වන දේවී කුසුමාසන චිත්‍රපටය ළඟදීම ඉදිරිපත් කරනවා. නමුත් අපිට දැනගන්න ලැබුණා මැයි 15 තිරගත වෙනවා කියලා තිබුණාට දැන් ඒක තව සුමානකින් ඔයගොල්ලෝ දික් කරා කියලා. ඇයි ඒකට හේතුව? ඒක මෙහෙමයි. දැනට ඊටාම සාර්ථකව තිරගත කෙරෙනවා. මා මිත්‍ර මගේ සගයා කලින් මගේ සහාය අධ්‍යක්ෂකවරයා අක්මල් ධර්මරත්න දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ වළම්පූරි සිනමා නිර්මාණය දැන් ඊටාම සාර්ථකව අපේ රටේ තිරගත වෙනවා. ඊට සහාය පිණිස අපි පොඩක් අපේ ප්‍රචාරක කටයුතු ආදී සියල්ලමත් එන්න තියෙන නිසා අපි සතියක් පස්සට මේ වැඩේ ඇදගත්තා. ඔව්. ඉතින් එතකොට 15 වෙනිදා එන්න තිබෙන චිත්‍රපටය දැන් එන්නේ මැයි 22. මැයි 22 පටන් සුජී මේක මැයි 22 පටන් දෙවියන් පුරා සියලුම සිනමා ශාලාව සියලුම නෙමෙයි විශාල සිනමා ශාලා සංඛ්‍යාවක. ඔව්. CCGP මණ්ඩලයේ ප්‍රධාන. ඔව්. සිනමා ශාලා විශාල ප්‍රමාණයක තිරගත කරනවා මැයි 22 වෙනිදා සිට. මම හිතන්නේ ඒක හොඳ ටෙස්ට් එකක්. නැත්නම් ඔබ හොඳ සහාය දැක්වීමක් ඔබගේ සහාය කලාකරුවන්ට විශේෂයෙන්ම ඔබගේ චිත්‍රපටවල ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරපු ලකා. ඉතින් ඒක මම හිතන්නේ මේ ඔක්කොටම ආදර්ශයක් වෙයි. මොකද අපි දැන් ලෝකෙ ඔක්කොම සල්ලි පස්සේ අපාගෙන යන කාලෙක ඒ වගේ ආදර්ශයක් දීම ගැන මිනිහෙකුට රකින්න දුෂ්කරම රහස තමයි තමා පිළිබඳ තමාගේ මතය. Nasit parvataparam Navaras saptasayanam ඉතිහාසයේ සාක්ෂිකරුවන් වෙනවා වෙනුවට ඔවුහු ඉතිහාසයේ කොටස්කරුවන් බවට පත් වූහ. එයාගේ නම කුසුමාසන දේවි. මං යට ආදරයට කිව්වේ දේවි කියලා. සිංහල භාෂාවෙන් දේවි කියලා දේවතාවටත් කියනවා. To witness history, they adorned time with their deepest emotions. කරල්ලියද්දගේ වාහලේ පිම්මත මන්නාරමේ බූරුව පරංගිගේ සට්ටපිය මේ දෘෂ්ටිය සිරගත කරනු. The storyteller of legends returns. Rajahu Mahu Gangahu. One of the greatest cinematic experiences in the history of Sri Lankan cinema. ප්‍රේමේ නඩු අහන්නේ නැහැ. ප්‍රේමේ කිරුළු දරන්නෙත් නැහැ. එක මා වෙනුවෙන් මේ සංකඩකල රාජ්‍ය වෙනුවෙන් අවසානයේ මේ රට වෙනුවෙන් මගේ අංගමඩුවේ ගෝලියෝ දිහා කළ උපක්‍රමයක්. එක මහා ජීවිත පරිත්‍යාගයක්. Love does not judge and wears no crown. Devi Kusumasana.
ජයන්ත ඔබගේ දේවී කුසුමාසන චිත්‍රපටය ගැන ගත්තොත් මම හිතන්නේ ඒක ඔබට අභියෝගයක් වෙන්න ඇති. මොකද ඒක ඇත්තටම ඉතිහාසයේ වෙච්ච දෙයක්. ඉතින් ඒක කොයි වගේ විදියටද ඔබ ඒකට ලෑස්ති වුණේ? ඔබට උඟක් රිසර්ච් කරන්න වෙන්නේ නැති මම හිතන්නේ මේ චිත්‍රපටය සූදානම් වෙන්න. දැන් උසුජිත මේක ඇත්ත වශයෙන්ම මේ බොහෝම කාලයකට පෙර මාතේ නිර්මාණය වෙන්න තිබිච්ච චිත්‍රපටයක්. අලුතරම මේට අවුරුදු 20කටත් කලින් තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඔව්. ඉතින් ඒ කාලේ මේක මම නිර්මාණය කළාට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි පාදකවරු මම හිටියා. නමුත් ඔබ දන්නවනේ ශ්‍රී ලංකා චිත්‍රපට නිෂ්පාදනය කරන්න ගියාම තියෙන ලොකු ප්‍රශ්නයක් මේ පිරිවැය පිළිබඳ ප්‍රශ්නේ. ඔව්. ඉතින් ඒකට හරියන මේ බජට් එකක් නැත්තම් ඒ පිළිවැයක් සකස ගන්න බැරුව ගියා මේ කාලේ. ඔව්. ඉතින් මම කල්පනා කළා මේකට ඒ අවශ්‍ය කරන පිළිවැය නොලැබුණොත්. ඔව්. නොලැබුණේ නම් මේ කරන එක හොඳ නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ ඒකට තිබෙන මේ අවශ්‍ය සම්පත් ප්‍රමාණය සහ ඒක බරපතල වැඩක්. ඊටාම බරපතල චිත්‍රපටයක් කියන්නේ තියෙනවා පසුතල නිර්මාණ විතරක් නෙමෙයි බොහෝ දේ ඉතින් ඒ නිසා මම මේ එක පැත්තකින් තිබලා තිබුණේ. ඉතින් ඔය ලයිකා සමාගම මට ආරාධනා කරපුවා ශ්‍රී ලංකාවේ ඇවිල්ලා ඒ ආරාධනා කරපු එක්ක මුල්ම අවස්ථාව නැත්නම් මුල්ම අවස්ථාවලින් එකක් මට මේ ආරාධනා කළේ චිත්‍රපටයක් තරන්න. විශේෂයෙන්ම කියනවා ලයිකා සමාගමේ උපසභාපති ජානකි විජේරත්න. ඔව්. එතුමිය තමයි මේ ආරාධනාව මට කරන්නේ. ඉතින් මම එතුමියට ඉදිරිපත් කළේ මේ චිත්‍රපටය නෙමෙයි. ඔව්. මම ඉදිරිපත් කළේ වෙනත් පිටපතක්. පිටපත් දෙකක් මම කිව්වා මෙන්න මෙහෙම එකක් කරමු කියලා. වස්තුතියන් එතකොට එයා කිව්වා අයියේ මේව හොඳයි නමුත් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දැවැන්ත නිර්මාණය. ඒගොල්ලන්ට ඕන නම් හයි බජට් එකක් කරන්න. ඉතින් මම කිව්වා එහෙනම් මට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද මමත් අර ඒ දැන්ගේ අවස්ථාව දැන් අර පිරිවැය ප්‍රශ්න නිසා පැත්තක තිබපු එක මම ඇයට ඉදිරිපත් කළා. කරපුවාම ඔවුන් එය තාම ඉහළින් පිළිගත්තා. ඒක කියවලා ඒ අවශ්‍ය කරන කණ්ඩායම් වලට ලබ කියවලා. එහෙම තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් හැබැයි ඇත්ත වශයෙන්ම මම කවදා හෝ කරන්න හිටපු නිර්මාණය. මොකද ඊතරම් මම ප්‍රිය කරන චරිතයක්, චරිත දෙකක්, චරිත ද්වයක් මේ කුසුමාසන දේවියගේ චරිතය සහ මේ ගොඩපු බණ්ඩාරගේ චරිතය. ඔව්. ඉතින් මේ චරිත ද්වයම ප්‍රකාශයට පත් කරන ඉතාම හොඳ තිර රචනයක් මට ලියන්න හැකි වුණා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මම මේකට බය නැතුව අත ගැහුවා. ඒ මොකද මට ලොකුම විශ්වාසය තිබුණා මගේ තිර රචනයේ පිළිපද ලොකු විශ්වාසයක් මට තිබුණා. ඔව්. ඉතින් මම හිතන්නේ ඒ අනුව තමයි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු සැලසුනේ. ඔව්. ජානමගේ ප්‍රශ්නේ වුණේ දැන් ඒක ඇත්තටම ඉතිහාසයේ වෙච්ච සිදුවීමක් නිසා කොච්චර රිසර්ච් එකක් කරන්න උනද කියලා මේක හරියටම මේ චිත්‍රපටයට හොඳ දැන් මෙහෙම සුජි මම සාමාන්‍යයෙන් මේ ඓතිහාසික වේවා අනෛතිහාසික වේවා මම ඕනෑම ප්‍රස්තුතියක් මගේ හිතට ආවහම මම කොහොමද ලොකු රිසර්ච් එකක් කරනවා. ඔව්. ඒ කියන්නේ ඓතිහාසික වෙන්න ඕනම නැහැ. ඔව්. එහෙම නොවන තව වර්තමාන කාලේ මේ චිත්‍රපටයක ප්‍රස්තුතියක් මට ආවත් ඔව්. ඒකට මම ලොකු රිසර්ච් එකක් කරනවා. ඔව්. මම නිකන් කිසිම දෙයක් රට ගහන්නේ නැහැ. ඔව්. හැබැයි මේ ඓතිහාසික චිත්‍රපට වල ඔබ හිතනවා වගේම ටිකක් වැඩිපුර කාලයක් ගත කරනවා. මේ රිසර්ච් එක මට මතක නැහැ කොච්චර කල්ද කියලා. ඉතා දීර්ඝ එකක්. ඉතා දීර්ඝ කාලයක් මම හිමින් සියරි ඉවසීමෙන් ඔබ දන්නා මම පොත්පත් කලාවේදී කටයුතු කරන කාලේ බොහොම කරුණක් රැස් කළා. ඒක රැස් කරද්දී මට තේරෙනවා මේ ඉතිහාසයේ තිබිච්ච වරද. ඒ කියන්නේ මෙහි තියෙනවා දැන් ඔය කොණපු බණ්ඩාරමේ දෝන කතරන සම්බන්ධයෙන් මේ ඉතිහාසයේ ඉතින් ඉදිරිපත් කරන බොහෝ කරුණු එක්ක සාවද්‍ය. ඔව්. එහෙම නැත්නම් විකෘති කිරීම වලට ලක් වෙච්ච එකක්. ඔව්. සත්‍ය කරුණුත් ඉතින් මේක කිරා මැන බලා ගැනීම සඳහාම සෑහෙන කාලයක් ගත වෙයි. ඔව්. ඉතින් ඒ සියලු කටයුත්තෙන් පස්සේ තමයි වෘත්තාන්තකරණයක් සඳහා මේ නිර්මාණාවේශය එන්නේ. ඔව්. ඉතින් දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ඔය කවුරුත් හැමෝම කියලා කුසුමාසන දේවී දෝන කතිරණ ආදී වශයෙන්. ඔව්. නමුත් මේ ඇත්ත වශයෙන්ම ඒකේ ජීවිතේ මම ඉතින් කරගන්නවා මේ අවදි 4ක්. ඒ අවදි 4 හරි වැදගත්. එකක් ඒ මුල්ම කාලේ තමයි කුසුමාසන දේවී කියලා යවන්නේ. දැන් ඒ කාලෙම එක්තරා ඒ කියන්නේ එය මේ පුතුගේ ශ්‍රී ලංකාවට ගිහලා ඔවුන්ගේ බෞතිස්මය ලබා ගන්න ඉස්සෙල්ලා කුසුමාසන දේවී වශයෙන් හඳුන්වනවා. ඒ කුසුමාසන දේවී වශයෙන් හඳුන්වන කාලය මෙහි අවසාන වශයෙන් ගුරුදාන සූරිය රජතුමාගේ විසෝ බවට පත් වෙන දක්වා කාලය යනකම්ම යනවා. හැබැයි ඒ අතරතුර
ඔය බෞතිස්ම ලැබුවට පස්සේ දෝන කතිරා නමින් ඇය හඳුන්වනවා. ඔව්. ඒකත් අපිට මේ කාලේටම දාන්න පුළුවන්. ඔව්. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ඇත්තට මේ චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ මේ දේවී කුසුමාසන නමින් අපිට අඳුර ගන්න පුළුවන් කාලේ. ඊට පස්සේ ඇයව හඳුන්වන්නේ දැන් ඔය විකුණුදර සූරිය රජතුමා වසර 10කට පස්සේ මේ විවාහයෙන් වසර මතකෙදිද 10කට පස්සේ අභා ප්‍රාප්ත වෙනවා. ඒ අභා ප්‍රාප්ත වුණාට පස්සේ මේ ඇයට මේ කිරුළ බාර දීලා එතුමා මේ ජීවිතේ සමුගන්න. අන්න එතකොට ඉතින් දැන් ඇයව එතුමියව හඳුන්වන්නේ මහබිසෝ බණ්ඩාර කියලා. ඒතර මහබිසෝ බණ්ඩාර රජිනී ඒ දෙවරක් රාජ්‍යත්වයට පත් වෙනවා. මේ දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ ඔය මහබිසෝ බණ්ඩාර බවට පත් වුණාට පස්සේ කාලේ වෙනම එකක්. ඊට පස්සේ මගේ ජීවිතේ ඛේද වාචකයක් බවට පත් වන්නේ මහබිසෝ බණ්ඩාර වුණාට පස්සේ. ඒ රාජ්‍යත්වයේ ඇය ඔය විවදාන සූරියගේ අභාවයෙන් පස්සේ මගේ ජීවිතේ ඛේද වාචකයක් බවට පත් වෙනවා. ඒ කොටස නෙමෙයි මගේ චිත්‍රපටයේ තියෙන්නේ. දේවී කුසුමාසන නමින් ඇය හඳුන්වන්න පුළුවන්. කාලේ සීමාව තුළ. කාලේ තමයි මේ චිත්‍රපටේ මම ප්‍රකාශයට පත් කර ඔබ දන්නා චිත්‍රපටයක් වෘත්තාන්තයක් වගේ જેම පැය 25 ගෙනියන්න බෑනේ. ඒ තරම් මේ නිසා මට මේ මගේ අදහස ප්‍රකාශයට පත් කරන්නට සීමාවෙන් සිද්ධ වුණා. ඒ දේවී කුසුමා හැබැයි ඒක විශාල ඒ කුඩා කාලේ වුණත් විශාල ලෝකයක්. විශාල සමාජ පරිණාමයක් සිද්ධ වෙච්ච ඉතින් අපේ ඉතිහාසයේ සුජිත් තාම ගැඹුරු සහ සංකීර්ණ අතිශය සංකීර්ණ පැටලි සහිත කියන්නේ සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් සංස්කෘතිකමය වශයෙන් මේ හැමාතින්ම පහළ පෙරලි ගොඩක් සිද්ධ වෙච්ච මිනිස් ජීවිතවල මහා හැලහැප්පීම් ගණනාවක් සිද්ධ වෙච්ච කාලයක්. ඉතින් ඒ කාලයත් මේ දේවී කුසුමාසන චරිතය එහෙම නැත්නම් කොණපු බණ්ඩාර චරිතය මේ චරිතද්වය ගැන යමක් කරනකොට ඒ පසුබිමේ තිබෙන මම අර කලින් කියු කාරණා සියල්ලම එනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒවා පිළිබඳවත් බැලීමක් සාකච්ඡාවක් ඉබේම සිද්ධ වෙනවා මේ විදිහට මේ වැඩේ කරනකොට. යාත මම ඔබගේ චිත්‍රපටයට මම එන්නම් ඒත් ඉස්සෙල්ලා ඔබ කිව්වා මේ ලයිකා සමාගම මේ චිත්‍රපටයට නිෂ්පාදනයට දායක වීම ගැන. ඇත්තටම මම ජීවත් වන එංගලන්තයේ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගමක් තමයි ලයිකා සමාගම. ඔවුන් සමග වැඩ කිරීම කොච්චර දුරට ලේසි වුණාද නැත්නම් අපහසු වුණාද? මට නම් ඕන විශාල සහයෝගයක් දුන්නා. මේ සුජිත් සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරද්දී නිෂ්පාදන ගැටලු මතුවෙන එක ස්වාභාවිකයි. හැබැයි මම හිතනවා ඔවුන් එහෙම ගැටලු එන්නත් අවකාශයක් ලැබා නොදී ඔව් විශාල සහයෝගයක් දුන්නේ නැහැ කියලා. ඒකට මගේ ගෞරවය සම්පූර්ණ පිටරමන්නේ මේ ජානකි විජයරත්න මේ මෙහි ඇත්තටම මේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය. එහෙම නැත්නම් සභාපතිනි. ඔව් මොකද එතුමියට තියෙනවා ශ්‍රී ලංකාව ගැන සහ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳවත් එහි නියුතුවන් පිළිබඳවත් ලොකු අවබෝධයක්. ඒ අවබෝධ සහ ඊට අමතරව තියෙනවා මේ දැන් නිර්මාණකරුවන් යම්කිසි ක්ෂම ආකාරයක ඔවුන් එක්ක මානසික බැඳීමකින් කටයුතු කරන්න. ලෙන්ගතුකමින් කටයුතු කරන්න හැකියාව. ඉතින් මම හිතන්නේ මේ සියලුම දේවල් මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතු වුණා කියලා මම හිතනවා. උඹ විශාල සහයෝගයක් දුන්නා ඒක. ඔව් නැවත කියන්න ඕනේ. ඔව් ඔව් ඒක අහන්න ඇත්තටම අපිට සන්තෝෂයි. මොකද මේ කාලේ සීමාව තුළ අපිට නිෂ්පාදකව හොයාගැනීමේ අපහසුතාවයක් තියෙන නිසා චිත්‍රපටයට නැවත આવොත් ජයන්ත කනප් බණ්ඩාර සහ කුසුමාසන දේවී චරිත සඳහා ඔබ දාරි සහ හේමල්ල තෝරා ගන්නවා. ඒ තෝරා ගැනීම සිදු වෙන්නේ කොයි විදිහටද? ඒකට ලස්සන කතාවක් තියෙනවා. එකක් තමයි මේ මම කොහොමත් මේ දැන් මුල් කාලේ ඔබට කියන්න ඕනේ මේ චිත්‍රපටයේ මුල් කාලේ හදන්න ගියාම මේ මම අර අවුරුදු 20 විතර කලින් හදන්න ගියා කියලා. ඔව්. ඒතර මම තෝරගටි ජැක්සන් ඇන්තනි මහතාව ඒතර මරි උනන්දු වුණා මේ චිත්‍රපටයේ. ඔව්. මේ යාර කුවාසාන්ට මේ චරිත රඟපාන්න. ගොඩක් වණ්ඩාරගේ. ඊට පස්සේ ඒක කරුන්නේ නැහැ. ඊට පස්සේ ඒ සම්බන්ධ ලොකු උනන්දුවක් දක්වන සනක් ගුණතිලක මහත්තයා. අවශ්‍යයි. කොටේ මම එතුමාට මේ ගුව වලට ගියා ඔය එක චිත්‍රපට වලට ගිය වෙලාවේ අපි දෙන්නම ඇත්තටම මගේ රිසර්ච් එකේ වැඩි කොටසක් මට මේ අවසන් කරගන්න හම්බුණා ඒ ගමනේ. ඔව්. ඔය මේ චිත්‍රපටේ මේ චරිත වලට සම්බන්ධ ස්ථාන සමහර තාම තියෙනවා. ඔව්. ඔය වයිස්රෝයි ආච්චික ආදී වශයෙන් මේ සමහර පල්ලි ඔව්. එහෙමම තියෙන. ඔබ දන්නවනේ ගෝවා කියන්නේ මේ පෘතුගීසි කොලොනියක් නේ. ඔව්. කියන්නේ බ්‍රිතාන්‍යයන් මේ ඉන්දියාව ඇර යනකොටත් පෘතුගීසිකාරයෝ හිටියා ගෝවා නිදහස් වෙන්නේ 1948 නෙමෙයි. 47 නෙමෙයි ඉන්දියාව නිදහස ලබනකොටත් ගෝවා පෘතුගීසි කොලොනියක් වශයෙන් තිබුණා. මම මතකයේදී මම නිවැරදි නම් 1960 ගණන් වල තමයි මේ ගෝවා නිදහස් වෙන්නේ. ඔව්. හරි? මේ කියන්නේ තමයි මොකද හේතුව මේ ගෝවා තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන හබ් එක. දැන් පෘතුගීසින්ගේ පෙරදිග තිබිච්ච යටත් විහිද මධ්‍යස්ථාන. ඔව්.
ඒ ඔක්කොම ඔපරේෂන්ස් කළේ එතන ඉඳන්. ඔව්. ලංකාවත් පාලනය කළේ ඔය ගෝල් ඉඳන් තමයි ඒගොල්ලෝ. ඔව්. අපේ ආණ්ඩුකාරු හිටියට ඔව්. ලංකාව යවට තිබිච්ච මේ ඉන්දියාවේ යම් ප්‍රදේශ දූපත් ඒගොල්ලෝ අත්පත් කරන් හිටියන්නේ මේ පුතුගේසි. ඔව්. ඒතර උන් හම්බෙක උනේ ගෝවා. ඉතින් මේ ගෝවා හරි වැදගත්. ඉතින් මට මේ යන්න ලැබිච්ච අවස්ථාවේ මගේ අර රිසර්ච් එක තුලින් මට මේ ඉවර කරගන්න හම්බුණා ඒකෙන්. ඔව්. එතකොට මේ මම කියන්නේ යන්නේ මේ ආල් ගිහිල්ලා ඉතින් දැන් පස්සේ දැන් මේ අවස්ථාව එනකොට ඔව්. තවදුරටත් දැන් ජැක්සන් ඇන්තනි නැහැ සහ මේ හිටියත් මෙතුමා දැන් ඒ වයසට හරියන්නේ නැහැ. ඔව්. නායක මහත්මයාත් ඉතා දක්වලා නමුත් දැන් කාල පරිච්ඡේදයට ගැලපෙන නළුවා වුණේ මම. එහෙමයි. ඒක මට නිකම් ඒ කියන්නේ ඒක අර නිතින් මාප එකක් මම මම කරන්නේ. හැබැයි මම කියන්නේ මට ගණපු බණ්ඩාර චරිතය ගැන කියවනකොට අර අපි කියනවා මේ කැරක්ටර් මේ පාටිකල් කියලා මේ චරිත අංශු කියලා එකක් අහුවෙන්න ඕනේ. එහෙම වුණා මට දැනෙච්ච එක තමයි මේ මේකට හරියන එක්කෙනා හේමාගේ සූරමිතා මට එන්නේ. ඔව්. මම දෛවපත කතාවක් තියෙනවා මේ මම මගේ පුත්‍රයා වුණා අපිට වගේ නෙමෙයි තාම ඔය දැන් මේ තියෙන තාක්ෂණික කාරණා පිළිබඳව බොහොම දැනුවත් උදවින ඒගොල්ලෝ. ඔව්. ඔව්. මම ඔහුට කිව්වා ඔය AI එකට AI මේ විශේෂයක් බොහොම ප්‍රාමාණික කෙනෙක් කියලා. ඉතින් මම එයාට කිව්වා මේ බලන්න මේ කරුණු ෆීඩ් කරලා මම මේ දෙන කරුණු ෆීඩ් කරලා ඉතිහාසගත කරුණු ඔක්කොම මොන වගේ රූපයක්ද ඔයාට එන්නේ කියලා. ඔව්. ඔය රූපයක් හැදුවා ඒක හේමල් වගේම. ඒ සිල්ලව කළ බලපුවාම ආව රූපෙත් ඒ වගේ තමයි. ඊළඟ වැඩේ තමයි මම දන්නේ මම ඉක්මනට කියනවාද කියලා මේ මට කියවන්න කිව්වට කමක් නැහැ කියලා මට හිතෙනවා මේ ඒ මගේ සිතිවිල්ල හරියටම හරි. අපිට තාම දැන් කියලා තියෙන නිරූපණය කරනකම් එනවනේ පොඩි කුකුසක් මේක හරියයිද නැද්ද වගේ උත් එනවනේ ඉතින්. ඔව්. ඔව්. මොකද දැන් අලුවෙක් කියන්නේ වෙන මනුස්සෙන්නේ. ඔව්. උට තියෙන චිත්ත වේග කොහොමද සමපාත කරගන්නේ ගොඩක් බණ්ඩාරගේ චිත්ත වේගයකට සමාවිෂ්ඨ වෙන්න පුළුවන්ද? ඔව්. ඔය ආදී වශයෙන් ප්‍රශ්න එනවනේ. ඔව්. බුදුම කියන්නේ ඔහු ඉතාම හරියට අර මේ ඔරුවක් ළඟට දානවා වගේ ඉතාම හෙමින් ඔහු මේක ඇතුළට ගිහිල්ලා ඔව්. මේක ඉතා ලස්සනම මැනවින් සජීවමාන කරා. ඔව්. ඒ චරිතය. ඊට පස්සේ මම දැන් පොළප මණ්ඩාර ගාව මට මතක් වෙන්නේ හේමාල්. නෑ ඒක හොඳයි. ඉතින් ඇත්තටම අපිට ලංකාවේ ඉන්න දක්ෂම නළුවෙක් චරිතාංග නළුවෙක් මම හිතන්නේ දැන් තමයි ඔහුගේ කාලය ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ හොඳ චරිත සඳහා ඔබ වැනි අධ්‍යක්ෂකවරු තෝරගනිමින්. ඔහුගේ ඇත්තටම ඔහුට දැන් තමයි ඔහුගේ නියම චරිත පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. මොකද දැන් ඔහුට ලැබිච්ච චිත්‍රපට කීපයක්ම ගත්තාම දැන් මේකේ ඇත්තටම ජයන්ත කලින් කිව්වා වගේ මේක දැවන්ත චිත්‍රපටයක්නේ. දැන් ඔබට අශ්ව වැනි සතුන් පවා යොදා ගන්න උනා මේකේ සමහර සටන් ජවනිකාවලදී. ඒක ඒ වගේ සතුන් යොදා ගැනීමේදී කොයිතරම් අපහසුතාවයකටද ඔබපත් උනේ නැත්නම් කොච්චර ලේසි වුණාද? ඔය අහන්නක හොඳ ප්‍රශ්නයක්. මේ ඇත්ත වශයෙන්ම ලංකාවේ නැහැ ෂූටින් අස්සියෝ කියලා જાති. රයිට්. ඔබ දන්න බ්‍රිතාන්‍යයේ නැත්නම් දිනු රටවල් වල ඔව්. ඒ අස්සියෝ වෙනවට පාවිච්චි කරන්නේ නැහැ. ඒ රූපගත කිරීම සඳහා පුහුණු කරමු. ඔව්. පුහුණු කරපු අස්සියෝ අලි බල්ලෝ ඔක්කොම සතු ඉන්නවා ඒ. ඔව්. දන්නවනේ. ඉන්ඩස්ට්‍රි එකේ විතරක් විශාලයි ඒක. ඔව්. අපිට ඉතින් අපිට ඒක එහෙම පුහුණු අස්සියෝ නෑ. සතු ගැන ගමු. ගමුකෝ අස්සියෝ. අස්සියෝ වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ. ඔව්. දැන් අස්සියෝ මේක සෙල්ලම නෙමෙයි දැන් ෂූටින් වලට පුරුදු නැති අස්සෝ ගත්තාම ඔව්. එහෙම ෂූටින් වලට පුරුදු නොකරපු අස්සෝ ගත්තා වැඩි අතිශය අමාරුයි. ඔව්. අතිශය අමාරුයි. ඔව්. හැබැයි මේ අපිට දැන් එහෙම අවස්ථාන් කීපයක් තියෙනවා ලංකාවේ. ඔව්. වෙන මාතුරු එහෙම සංවිධාන කීපයක් තියෙනවා. ඔව්. ඉතින් අපි එහෙම දැනගෙන තමයි අපි දැන් දෙහින් විතර ගත්තා වන්දන. ආ. දාරසික තරකින් ගත්තා. ඔව්. ඉතින් ඒ අස්සෝ මම හිතන්නේ 27ක්ද වගේ විශාල බාරකින්. ඔව්. චිත්‍රපටි. ඔව්. ඊළඟට අභියෝගය තමයි අපි නරුණියන්ට මේ ඔබ විශ්වාස කරයිද දන්නේ මේ මේගොල්ලෝ කොයිතරම් ෂූර්ද කියන එක. දැන් හිමාල් පමණක් නෙමෙයි තනිත් සිටු අනිත් රංගපාපු අයත් දිනෙත් සිල්වා මේක ශ්‍රියන්ත මෙන්ඩිස් මහෙන්ද්‍ර පෙරේරා මේ සරක් පුරතිලක මේ ආදි වශයෙන් වල විශාල පිරිසක්. මේ අතරින් වැඩි දෙනෙකුට අස්සෝ මේ පිට යන්න සිද්ධ වුණා. ආහා. නිකන් නෙමෙයි වේගෙන් යන්න වුණා. ඔව්. කියන්නේ මම කියන්නේ ඔව්. දැන් එහෙම ප්‍රාගුණ්‍යයක් අපිට නැහැ නේ. ඔව්. අපි හෝස් ට්‍රේනින් මෙච්චර කරපු අය නෙමෙයි. ඔව්. අපි නළුනේ. ඔව්. හැබැයි ඕන්ට මේකේ පුහුණුව අපි කළා. ඔව්. ඒ පුහුණුවම වලදී හරි ඉක්මනට මේ අල්ලගත්තා. Right. ඒ ලොකු රිස්ක් එකක්. ඒක අවදානමුත් තියෙනවානේ. ඔව්. එහෙම කොහොමද ඩග්ගාලා දැන් නේද ඉතින් අස්සේ කියන්නේ වෙන මම අරගෙන නුපුණු අස්සේ. ඔව්. එතකොට මේ දැන් අපේ ඔය අස්සයන්ට පොඩි පුහුණුවක් තියෙන එක්තරා ආකාරයකින් ඔය ගත්ත තැන් වල මේ ෂූටින් වලට අරන් ගිහිල්ලා. ආහා. ඉතින් ඊතරවත් ප්‍රශ්නයක් තිබුණා මේ අස්සෝ ඒකට තමයි දැන් ඇක්ෂන් කියද්දිම උඹ උඹ ඇක්ෂන් එක හුරු යොද. ඒක තමයි සමහර දැන් වල ඇක්ෂන් කියන්නේ නැතුව ඕනේ රූගත කරන්නේ. ඔව්. ඒ වගේ
පොඩි අරමුදු ඇත හැබැයි ඔව්. මේ අපිට ආව ඒ සහයට ආපු ශිල්පීන් මට නම් මතක නැහැ මහත්තුරුගේ අස්සයන් අරන් ආපු ඔව්. ඒගොල්ලෝ පුදුම සහයෝගයක් දුන්නා ඉතින්. ඔව්. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයට ඒගොල්ලෝ හැමෝම කැමති වුණා. ඔව්. එකක් තමයි අපේ වැඩ කරපු විලාසය සහ අපිට එකම නිකන් හරි තෘප්තිකර දවස් කිහිප හරි අධික වෙහසක් වගේම ඔව්. අපි අධික තෘප්තියකුත් ලැබපු කාලයක්. ඒකෙදින් මම හිතන්නේ කම්කරු මහතාගේ පටන් හ්ම්. මේ අනෙක් සියල්ලන්ම ලොකු නළුනිලු දක්වාම ඒ තෘප්තිය තිබුණා. ඒ නිසා මම හිතන්නේ වෙහස අපිට දැනුන්නේ නැහැ. ගැටලු රාස්‍යෝද ඔච්චර මේ කියන තරම් දැන් ප්‍රශ්නයක් උනේ නැහැ අපිට. ඕනේ මේ ප්‍රශ්නයක් උනේ නැති කන්ද ඇත්තටම දැන් ජයන්ත කිව්වා මේක නුපුහුණු ඒ කියන්නේ චිත්‍රපට සඳහා නුපුහුණු අස්වැන්න යොදාගත්තේ මේ යම් කිසි අනුතුරු එහෙම වලට මුහුණ පාන්න සිදු වුණාද චිත්‍රපටය අතරතුරදී? නෑ අනුතුරු වලට මුණ පෑවා. ඔව්. අපේ නළුවෙක් මතක නැහැ. ඌ වැටිලා ඌගේ ඇඟ උඩින් ගියා අස්සේ. ඒකත් මහ දයුවේ බුදුම සරදමක් ඌගේ අත තමයි අහුනේ. අතට අත අහුවා. කැඩුනේත් නෑ. ශක්තිමත් මිනිස්සෙක් තමයි මට මතක නෑ. මේ තරුණ දවසම්පාන නළුවෙක් හරි. ඔව්. එහෙම එකක් වුණා. ඔව්. ඒර ලොකු බරපතල ප්‍රශ්නයක් ඇති අසක් වුණා. වුණේ නැහැ. සටන් ජවනිකා සඳහා ඔබට හොඳ සටන් පුහුණුකරුවෙක් ඉන්නේ නැති. ඔව් අපිට මේ මට හිටියා තාම හොඳ සටන් අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටය සඳහා. මම හිතනවා මේ ලංකාවේ ඉන්න හොඳම සටන් අධ්‍යක්ෂවරයා චිත්‍රපටවල ඔව්. ඔහු වෙන්න ඕනේ කියලා මම හිතනවා. මේ වසන්ත කුමාරවිල. දැන් වසන්ත කුමාරවිලට මේ මම කිව්වේ දැන් ඒවැය තිබෙන ගතිකයන් සටනේ තිබෙන ගතිකයන් මතු කිරීම සඳහා බාහිර උපක්‍රම භාවිතය සම්පූර්ණ අඩු කරන්න. ඔව්. මේ කේබල්ස් ඔය මේ ජම්පින් බෝඩ්ස් අනම්මන ඒවා මොකොත් නැතුව ඔව්. මේ බුදු සජීවීවම මේක නිකන් මේ බොහොම තාත්විකවම කරන්න කියලා. මොකද ඔය මම ඒකට තාක්ෂණ උදා ගන්න මම කැමති නෑ මේ පෞද්ගලික. ඒක සටනක් නම් එය තාම දැන් සටනක් තියෙන්න බෑනේ කම්මැලිකමට. ඔව්. සටන අනේ සටන් කියන්නේ බොහොම භයානක දේවල් නේ අත් වශයෙන්. ඔව්. ඉතින් ඒවැය තියෙන බිහිසුණුකම ඒවැය තිබෙන අර මං අර කිව්ව ඔය බිහිසුණුකම ඇතුළු ඔය ඒවැය තිබෙන අර වික්‍රමාන්විත බව ත්‍රාසය මේ සියලු ගතිකයන් ඔව්. එකතු කරගන්න පුළුවන් සටන් නිර්මාණය කරන්න කියලා. ඔව්. ඉතින් වසන්ත කුමාරවිල එක මැනවින් නිරූපණය කළා. දැන් ඉවරදා තිබුණානේ අපේ මේ මාධ්‍ය දැක්මක්. ඔව්. මේ මාධ්‍ය දැක්මේදී මාධ්‍ය සභාව මට කීප දෙනෙක්ම කිව්වේ ඔව්. මේ ලෙවල් එකේ විතරක් ඩයිනමික් මේ ෆයිට් සීන්ස් දැකලා නැහැ කියලා සිංගල් ෆිල්ම්ස් වල. පොඩි දෙනෙක් කිව්වා. ඔව්. ඉතින් ඒක ගෞරවය යන්න ඕනේ වසන්ත කුමාරවිල කියන මගේ සටන් අධ්‍යක්ෂයා. ඔව්. ඔව් ඉතාලම මැනවින් මේ කොරියෝග්‍රාෆ් කළා. සටන්. ජයන්ත දැන් ඔබට තව අභියෝගයක් තිබුණා. මම හිතන්නේ ලංකාව තුල ඉංග්‍රීසි ජාතිකයන් සුදු ජාතිකයන් හොයාගැනීමේ අභියෝගයක් තියෙනවා. ඉතින් ඔබ ඒකට කොහොමද මුහුණ දුන්නේ? ඔව්. ඒකට මගේ සහාය අධ්‍යක්ෂවරු සොයාගත්ත විදේශ සංචාරකයෝ. හ්ම්. ඒ සංචාරකයන්ව අපි යම් සමහරුන් අපි යම් මේ සම්මුඛ පරීක්ෂණයකටත් භාජනය කරා. එහෙම නැති අයත් හිටියා. ඔව්. ඒගොල්ලන් අපි ඔය මගේ සහායකයන් අපි මගේ ඔය තෙවන වගේ සහාය අධ්‍යක්ෂවරු. හ්ම්. ඒගොල්ලෝ උඩවටුනෙන් ඔය ආදි වශයෙන් මේ ලංකාවට මොකද ඒගොල්ලෝ ආවහම තියෙන ප්‍රශ්නේ තමයි හැමෝම රඟපාන්න කැමති නැහැනේ. ඔව්. රඟපාන්න කැමති අයත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අපි ගෙවීම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපි ඒකට. ඒක අපි සූදානම් ලයිකයක සූදානම් කරලා තිබුණා. ඔව්. ඉතින් විශාල සංඛ්‍යාවක් මම හිතන්නේ හිටියා ඔව්. 60කට වැඩි පිරිසක්. ඔව්. 60කටත් වැඩි 60 නෙමෙයි. සමහරව හිටියා 100ක් විතර. ඒ කියන්නේ අර සුළු චරිත කරපුවා. එහෙම නෙමෙයි සාමාන්‍ය ටිකක් නිකන් මේ ටිකක් මේ දෙවන පෙළ මට්ටමේ රඟපාන. ඔව්. නළුනිලු වගේ ඒගොල්ලෝ හිටියා. අනික මේ හරි ලස්සනයි. හැම ජාතිකෙම හිටියා. ඔව්. හිටියා මේ පෘතුගීසි ජාතික විතර නැත්තේ. අනිත් ප්‍රංශ ජාතිකයෝ, ජර්මනු, බ්‍රිතාන්‍යයෝ, ඔව්. ඇමරිකානු දැන් ඔය මේකේ වැදගත් චරිතයක් තියෙනවා මේ එක පූජකතුමෙක්ගේ චරිතයක් ඔය මේ දුවන කතරනාව බෞතිස්ම කරන මේ විශේෂ පූජකතුමා. ඔව්. දැන් ඒක රංගපෑවේ මගේ මිත්‍ර මහාචාර්යවරයෙක් මේ ඇමරිකාවේ. අහහ. ඔහු මේ ආවා මම උට ආරාධනා කරා. උ දක්ෂ නළුවෙක් වුණත් ඔව්. ඔහු චරිතෙට ඒක ප්‍රධාන චරිතයක් අත. ඔව්. ඔව්. ඉතින් ඔහු රංගපෑවේ මේ ඇන්ඩ්‍රු කියලා. අහහ. ඔහු මහාචාර්යවරයෙක්. ඔව්. ඔහු තාම හොඳ ප්‍රබල චරිතයක් නිරූපණය කළා. ඔව්. අනිත් තවත් අය ඔය මේ ඒක තව ලස්සනටත් වෙලා දැන් මේ සියානු යුද්ධ යන කාලේනේ. ඔව්. යුක්‍රේන් එක. ඔව්. යුක්‍රේන් නිසා තාමත් තියෙනවා. මේ ඒකටත් තුන්ති තිබුණා. ඔව්. මේකේ යුක්‍රේන් අයයි රුසියන් අයයි එකට එකට රඟපෑවා. රඟපෑ. එකට කෑවුව එකට රඟපෑ එකට සතුරෙන් හිටිය එකට සින්දු ඉවවා මේ. ඔව්. ඒක වරු අත්දැකීමක්. ඔව් ඇත්ත. දැන් අපට හොයාගන්න බෑ සුජීවීරු. යුක්‍රේන් එක්කෙනා කවුද?
රෂීන් එක්කෙනා කවුද කියලා. කවුද කියලා. කරටත් දාගෙන ඔය ඉන්න බලපුවම එකෙක් රෂීන් එකෙක් කෙනෙක් යුක්‍රේන. ඔව්. ඔව්. ඒක ඒ හොඳ කියන්නේ කලාවේදී ඔය අනම්මන ප්‍රශ්න නැහැ නේ. ඔව් ඒක ඇත්ත. ජාත දැන් අපිට මේ මෑතකදී දැක්ක ප්‍රවණතාවයක් තමයි රාණි නෙළුම් කුළුණ පාලම්පුරි වගේ චිත්‍රපට දැන් දුවන්න පටන් ගන්න තියෙනවා. ප්‍රේක්ෂකයාට එන්න පටන් ගන්න තියෙනවා. මේ ප්‍රවණතාවය ඔබ කොහොමද දකින්නේ? ඒ වගේම දැන් ඔබගේ චිත්‍රපටය නරඹන්න ඔබ කොහොමද උන්ට ආරාධනා කරන්නේ? හරි වැදගත් ප්‍රශ්නයක් ඔබ අහන්නේ. දැන් ඔය මේ ඇත්ත වශයෙන්ම එහෙම ට්‍රෙන්ඩ් එකක්. මම කියන්නේ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. ඒක අපි ගමු ඒකද එහෙම කිව්වොත් එimhe දැන් ට්‍රෙන්ඩ්ස් කියනවා එනවා නැතු යනවානේ. ඔව්. මේක මම හිතනවා එහෙම ඇවිල්ලා මේ නොපැවති තබාගත යුතු මේ ප්‍රවණතාවක් කියලා. ඔව්. මේක පටන් ගත්තේ අශෝක හඳගමගේ රාණි චිත්‍රපටය. ඔව්. අශෝක මම මෑත කාලේ දැක්ක විශිෂ්ටතම චිත්‍රපටයක් ඒ රාණි කියලා කියන්නේ. ඔව්. ඒ රාණි එක්ක මිනිස්සු මේ සිනමා කර විශාල වශයෙන් ආවා. ඔව්. මේක සාමාන්‍යයෙන් මේ ඔබ දන්නවා ඒ වගේ මේ ටක් ඔය ආටිස්ටික් පැත්තට බර ජොන්ර් එක ඔව්. චිත්‍රපටය වලට සාමාන්‍යයෙන් ජනතාව පැමිණීමේ අඩුවක් තියෙනවා. ඔව්. අපේ රටේ කොහොත් එහෙම අඩුවක් තිබුණා. ඔව්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නැතුව ගියා කියලා මම හිතනවා රාණිත් එක්ක. ඔව්. ඒක වාසනාවට ඒක එක්කම අඩුුනේ නෑ. ඒක එහෙම අල්ලගත්තා ඒ දැන් ඔය රාණි ජොන්රකේටම කිට්ටු වෙයි අනිත් ඒවත් ඒ කියන්නේ ඔය මේ එළම් පොකුණ සහ මේ පළම්පූරි. ඔව්. ඒවත් හිතාවුණු චිත්‍රපටි. ඔව්. ඉතින් ඒ වගත් ඒගොල්ලොත් සමත් වුණා ජනතාව සිනමා ශාලා කර අද්ද ගැනීමට ගෙන්වා ගැනීම. ඔව්. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒකෙන් කියනවා අපේ ප්‍රේක්ෂකයාගේ සිනමා සාක්ෂරතාවය දියුණු. ඒකයි අනිත් මම හැමදාම කියන්නේ ඉතින් ඒව වුණත් ඒ වගේම වෙන්න ඕනේ නැහැ හැමදාම. ඔව්. විවිධ දහසක් මල් මුදින්න බෑ. කලාව කියන්නේ විවිධත්වය. ඔව්. නේද? ඔව්. කලාකෘති විවිධ විචිත්‍ර ඒවා එන්න ඕනේ. ඉතින් ඒ වගේ මම හිතනවා ඔව්. නොයෙකුත් ජොන්රස් වගේ ඔව්. බිවිමින් තිබෙනවා. ඔව්. ඉස්සරහට එනවා කියලා. ඉතින් අපි සිනමා ගැන හුඟක් බලාපොරොත්තු කරන තත්ත්වයක අපි ඉන්නේ. දැන් මම හිතනවා මේ මම විශේෂයෙන්ම තිරගත වෙන ඔබගේ චිත්‍රපටිය සාර්ථක වෙයි. අපේ ප්‍රේක්ෂකයෝ උඩ දෙනෙක් ඇවිල්ලා මේ චිත්‍රපටිය නරඹයි කියලා. ඔබගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද යන්නේ? මට එකකදී වචනයක් කියන්න දෙන්න මේ ලැබෙන අවස්ථාවේ මට කියන්න ඕනේ මට මේ සහාය වෙච්ච මගේ කැමරා අධ්‍යක්ෂවරයා ගැන රුවන් කොස්තා ගැන. ඔව්. ඒ වගේම මගේ සංස්කරණ ශිල්පියා රවින්ද්‍ර ගුරුගේ. ඔව්. ඊළඟට මගේ කලරිස්ට් ඩිලාන් ගුණවර්ධන. ඊළඟට මගේ කලා අධ්‍යක්ෂවරයා එවාදුවත් අදී වශයෙන් වන මේ ශිල්පීන් මගේ සංගීත අධ්‍යක්ෂවරයා දිනේෂ් චොමසි විශාල සහයෝගයක් තිබුණා රාජ්‍යලියෝද උසිරු ශිල්පීන්ගේ විශාල සහයෝගයක් ලැබුණ එක මතක් කරන්න ඕනේ කවුරු කෙනා මම තුරාන සමායෙන් වලට මට වේවා මගේ දිනා හරි සුදු ජන්න මට ඔය ටිකව ඔක්කොම පෙළගස්ස ගන්න අමාරුවා මේ ඊළඟට මේ බැහුවා මේ ඊළඟ නිර්මාණ කළා ඉවරයි අතෝ ඔබ දන්නවා ඒක මම හිතන්නේ රුගත කලේ ඒ නම සැඟවුණු නගරේ මේ චිත්‍රපටය රුගත කිරීම සම්පූර්ණ කරලා තියෙනවා. එහි ප්‍රධාන ජයන්ති රංගපෑවේ හේමාල්මයි. හේමාලුයි මා අසේනි කියන දක්ෂ අලුත් දක්ෂ සාමි. යවුන් මිලිය තමයි රංගපෑවේ. ඊට අමතරව බලන්න හිත ඉතාලියන් නළුනිලියන් බල්ගේරියන් එතකොට පෝලන්ත ආදී වශයෙන් කර නළුනිලි කැලකේ රංගපෑවා. මේ ඉතින් ඒ චිත්‍රපටය තමයි ඊළඟට එන්න තියෙන්නේ. මේකෙන් පස්සේ හැබැයි මේ පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් පසු නිෂ්පාදන කටයුතු අවසන් කරලා නැහැ. හේතුව මේ දේවි කුසුමාසන් නිසා මට ඒක ටිකක් ඒ වෙනුවෙන් ටිකක් වාක් මහන්සි වෙන්න උනා මේ කාලේ කටයුතු. ඉතින් මේක ඉරගත කිරීම අවසන් වුණාම මම ඒ චිත්‍රපටියේ අවසන් වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරනවා. ඒක දැන් ප්‍රධාන කොටස ඉවරයි දැන්. මොකද කිරින් දැන් මේ එංගලන්තෙත් තිබුණා වැඩි කොටසක් තිබුණා එංගලන්තේ 80% තිබුණා එංගලන්තේ මම හිතන්නේ. ඒතර මේ ලංකාවේ තිබුණා රිටිකල ප්‍රදේශය අපි ශාලා රුපත කිරීම දදින ගානක් වැඩ කළා. ඒ වැඩ ඉවරයි. බොහොම ස්තුතියි අද ජයන්ත අපිත් එක්ක සාකච්ඡාවට සහභාගී වුණාට. අපි ප්‍රාර්ථනා කරනවා ඔබගේ දේවි කුසුමාසන චිත්‍රපටය හොඳින් තිරගත වෙලා ප්‍රේක්ෂකයෝ ගොඩක් ඇවිල්ලා ඇත්තටම මේ අලුත් මේ නිර්මාණය පිළිබඳව බෙදා හදා ගනී කියලා ඔබගේ චිත්‍රපටය. ඒ වගේම ඔබගේ ඉදිරි වැඩ කටයුතු ඒ වගේම දැන් සංගුණ නගරයේ සහ ඉදිරියට කරන්න තියෙන වැඩ කටයුතු තරමක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සහභාගී වුණාට. බොහොම ස්තුතියි.